අර පොඩි හිච්චි අයියාගෙන ආපු ඉස්තු ටික හදාලා ගනින් ආත්තම්මා පොඩි කාලේ හදාල් දුන්න විදියට විගහට අද හදන්න ඉස්සෝලි ඔහෙල ජීවිතේට කාලවන්න නැති කෑමක් අනිවාර්යෙන් ට්‍රිප් එකක් යනවා නම් ඔහෙල මේක අරන් යන්න ඕන හරිය මුලින්ම ඉස්සෝ ටික ඔන්න ඔය විදිය සුද්ධ කරගනින්න ඔලු ටික කඩාගෙන හරිය ඊට පස්සේ ලුණු ගෙඩියක් අල්ලලා ගානට කපාගෙන ඉල්ලත් තිනුවෙන්නේ විදිය චක ගාලා කපාගෙන ඵලයල් අහක බලාගෙන අත කපා ගන්න හරිය මිරිස් වලට ආස කට්ටිය මිරිස් ටික කපාගෙන ඉල්ල ඊට පස්සේ මචං ලුණු ගම් මිරිස් දාලා මේක හොඳට අත ගාගෙන පැත්තකින් තියපල මම විස්තරේ පස්සේ කියන්නම් හරිය සියඹල වලට සෝය සෝස් දාගෙන හොඳට ලුණුත් එක්ක අත ගාගෙන ඉල්ල හරිය මේක තමයි අපේ ආත්තමගේ පළවෙනි රස රහස ඔන්න ඔහෙල්ට කිව්වා හරිය ඔන්න ඔය විදිය තාච්චියක තෙල් ටිකක් දාගෙන ඉස්සෝ ටික දාගෙන ඉල්ලත් තියෙන හරිය මේ වැස්සේ ඉස්සෝ කියන්නේ නම් පිස්සුවක් බං ඉස්සෝ කිව්වහම කොල්ලොන්ට නම් ඉතින් වෙන ඒවානේ මතක් වෙන්නේ ඔන්න ඊට පස්සේ මචං මෙන්න මේ ගාන්ට වෙනකන් රන්වන් පාට වෙනකන් බැදගෙන ඉල්ලක් තියෙන්නේ හරිය වැඩිය කලු කරගන්න හරිය අර ලුණු ටික දාලා හොඳට කවලම් කරගෙන ඉල්ල හරිය කරද මුංගු කරාබු නැටි රම්පේ කරපිංච මේව තමයි අපේ ආත්තමගේ ඊළඟ රස රහස මේක සුවඳ නම් දිව කතා කරනවා බා මූ ඇවිලි ඉස්ස කොහෙද බලනවා කියහන්කෝ ඊට පස්සේ ඉස්සෝ ටික දාගෙන තවත් කවලම් කරගෙන ඉල්ල හරිය අමු මිරිස් ලුණු කෑලි මිරිස් කුඩු දාලා හොඳට ඇහැක් විදියට දෙපැත්ත දාගන්න ඉල්ල හරිය සීනි දාගන්න ඉල්ල තමයි බම් මේකේ තියෙන විශේෂම දේ ඒකෙන් රසය දෙගුණ තෙගුණ වෙනවා කියහන්කෝ පාන් කෑල්ලකුත් තිබ්බනම් මේ වැස්සේ මේකත් එක්ක පිස්සු අබ්බා ඊට පස්සේ වහලා මඩගින්දරේ ටික වෙලාවක් තියපල්ලා හරිය ඔන්න ඔය විදියට ගානට තැම්බේ මේක තමයි මචං අපේ ෆයිනල් ලුක් එක ට්‍රිප් එකක් යනවා නම් මේක අනිවාර්යෙන්ම අරන් යන්න ඕන ඔහෙල ටික හරිය එහෙනම් කොල්ලෝ අපි ගියා